ආයිබෝවන් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ 10-11 සිංහල විෂයට මෙන්ම උසස් පෙළ සිංහල විෂය සඳහාද ඉතා වැදගත් පාඩමක් වන විභක්ති පාඩම පිළිබඳවයි. විභක්ති පාඩම ඉක්මනට මතක තියාගන්න ට්‍රික් එකකුත් වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නොකරම වීඩියෝ එකට යමු. විභක්ති නාමයක් නිර්මාණය වන්නේ නාම ප්‍රකෘතියකට හෝ ක්‍රියා ධාතුවකට විභක්ති ප්‍රත්‍ය ගැන්වීමෙන්. පාලි භාෂාවෙන් සිංහලයට ආපු විභක්ති 9ක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒවා නම් ප්‍රථමා විභක්තිය, කර්ම විභක්තිය, කර්තෘ විභක්තිය, කරණ විභක්තිය, සම්ප්‍රදාන විභක්තිය, අවදි විභක්තිය, සම්බන්ධ විභක්තිය, ආධාර විභක්තිය හා ආලපන විභක්තියයි. අපි දැන් එම විභක්ති 9 වෙන් වෙන් වශයෙන් හඳුනා ගනිමු. ප්‍රථමා විභක්තිය වාක්‍යයක ආඛ්‍යාතයෙන් කියවෙන කැපී පෙනෙන දේ හෝ තැනැත්තා එම වාක්‍යයේ උක්ත කර්තෘ කියලා හඳුන්වනවා. ඒ අනුව ඕනෑම වාක්‍යයක උක්තය ප්‍රථමා විභක්ති ගණයට අයත් වෙනවා. එබැවින් ප්‍රථමා විභක්තිය උක්ත විභක්තිය කියලාත් හඳුන්වනවා. අපි දැන් මේ ප්‍රථමා විභක්තිය පිළිබඳව නිදසුන් කීපයක් අරන් බලමු. බාලිකාවෝ උදෑසනම පාසලට පැමිණෙති. එතකොට මෙම වාක්‍යයේ බාලිකාවෝ කියන පදේ තමයි ප්‍රථමා විභක්ති ගණයට අයත් වන්නේ. ඔරුව පදින්නේ තොටියාය. මෙම වාක්‍යයේ තොටියා කියන පදය ප්‍රථමා විභක්ති ගණයට අයත් වෙනවා. සෙබළුන් විසින් ත්‍රස්තවාදීහු පරදවනු ලබති. එතකොට මෙම වාක්‍යයේ ප්‍රථමා විභක්ති ගණයට අයත් වන්නේ ත්‍රස්තවාදීහු කියන පදයයි. දෙවන විභක්තිය කර්ම විභක්තිය. වාක්‍යයක ආඛ්‍යාතයෙන් පාලනය වන යටත් වන මෙහෙවන පදය කර්මය කියලා අපි හඳුන්වනවා. කර්තෘකාරක වාක්‍යයක එකී කර්මය කර්ම විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස දෙමාපියෝ දරුවන් යහමඟ යවති කියන වාක්‍යයේ දරුවන් කියන කර්මය කර්ම විභක්ති ගණයට අයත් වෙනවා. එමෙන්ම අම්මා උදෑසන අවදි වී ආහාර පිසී කියන වාක්‍යයේ ආහාර කියන පදය කර්ම විභක්තියට අයත් වෙනවා. එමෙන්ම කර්ම විභක්තියට අයත් තවත් සුවිශේෂී කරුණක් වන්නේ උපමාවාචී නිපාත පද වන මෙන්, සේ, වැනි, විලස, බඳු, එව්, වගේ යන නිපාත පද හා බැඳෙන පදද කර්ම විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස දෙවියන් වැනි මිනිස්සු අසරණයින්ට සහල් බෙදති කියන වාක්‍යයේ වැනි නිපාතය හා බැඳෙන දෙවියන් කර්ම විභක්තියට ගන්නා අතර වාක්‍යයේ කර්මය වූ සහල් කියන පදයේද කර්ම විභක්තියට අයත් වෙනවා. ඒ අනුව මෙම වාක්‍යයේ දෙවියන් කියන පදය සහ සහල් කියන පදය කර්ම විභක්තියට අයත් වෙනවා. තුන්වන විභක්තිය කර්තෘ විභක්තියයි. කර්මකාරක වාක්‍ය රටාවේදී විසින් නිපාතය හා බැඳෙන අනුක්ත කර්තෘ විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස පාරිභෝගිකයන් විසින් භාණ්ඩ මිලදී ගනු ලබයි. මෙම වාක්‍යයේ විසින් කියන නිපාත පදයට පෙර තියෙන පාරිභෝගිකයන් කියන වචනය කර්තෘ විභක්ති ගණයට අයත් වෙනවා. මහකන්නේ උදෙසා ගොවියන් විසින් කුඹුරු කෙටෙයි කියන වාක්‍යයේ ගොවියන් කියන පදය කර්තෘ විභක්ති ගණයට අයත් වෙනවා. ගුරුවරුන් විසින් අකුරු ලියවෙයි කියන වාක්‍යයේ විසින් කියන නිපාත පදයට පෙර තියෙන ගුරුවරුන් කියන පදය කර්තෘ විභක්ති ගණයට අයත් වෙනවා. මීළඟ විභක්තිය කරණ විභක්තියයි. වාක්‍යයක උක්ත කර්තෘගේ ක්‍රියාව සඳහා හේතු කොටගත් පදය කරණ විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස දරුවා පින්සලෙන් බිත්තියෙහි චිත්‍ර අඳී. දරුවා බිත්තියෙහි චිත්‍ර අඳීමට උපකාර කරගත්තේ පින්සල. ඒ නිසා පින්සලෙන් කියන පදය කරණ විභක්ති ගණයට අයත් වෙනවා. එමෙන්ම නිමල් දුම්රියෙන් ගමට ගියේ කියන වාක්‍යයේ දුම්රියෙන් කියන පදය කරණ විභක්ති ගණයට අයත් වෙනවා. කෙල්ලෙක් අඹ කැඩුවේ කෙක්කෙන්ය කියන වාක්‍යයේ කෙක්කෙන්ය යන පදය කරණ විභක්ති ගණයට අයත් වෙනවා. පස්වන විභක්තිය සම්ප්‍රදාන විභක්තිය. යම් කිසි දීමක් හෝ ලැබීමක් ලබන්නා අඟවන පදය සම්ප්‍රදාන විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස දෙමාපියෝ දරුවනට අවවාද දෙති. මෙහි දරුවනට ඒ කියන්නේ දෙමාපියෝ අවවාද දෙන්නේ දරුවනට. එම නිසා දරුවනට කියන පදය සම්ප්‍රදාන විභක්ති ගණයට අයත් වෙනවා. එමෙන්ම උදෙසා පිනිස සඳහා යන නිපාත යම්කිසි දීමනාවක් හෝ දෙයක් යම්කිසි අයෙකු සඳහා වෙන් කළ බව හැඟවේ නම් එයට අදාළ වන අයද සම්ප්‍රදාන විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස මෙම ආසනය ගැබිණි මව්වරුන් උදෙසාය. උදෙසා කියන පදයට එක්ක ගැබිණි මව්වරුන් කියන පදය විශේෂ කරලා තියෙන නිසා ගැබිණි මව්වරුන් කියන පදේ සම්ප්‍රදාන විභක්තියට අයත් වෙනවා. එමෙන්ම භික්ෂූහු දන් පිනිස පිඬුසිඟා වැඩියහ කියන වාක්‍යයේ දන් කියන පදය සම්ප්‍රදාන විභක්ති ගණයට අයත් වෙනවා.
හයවන විභක්තිය අවදි විභක්තියයි. වාක්‍යයක අවදි විභක්තිය වන්නේ සීමාව හඟවන පදයයි. එමෙන්ම සීමාර්ථයේ නිපාත පද වන තෙක්, දක්වා, තුරු, පටන්, සිට යන නිපාත හා බැඳෙන පදද අවදි විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස විදේශිකයෝ රටින් නික්ම යති. මෙහි සීමාව හඟවන පදය කියන්නේ රටින් කියන පදය. එම නිසා රටින් කියන පදය අවදි විභක්ති ගණයට අයත් වෙනවා. කම්කරුවා වහලයෙන් බිමට බසී. මෙහි වහලයෙන් කියන පදය අවදි විභක්ති ගණයට අයත් වෙනවා. ඇය එක වසරේ සිට 13 වසර දක්වා පාසල් ගොස් තිබුණි. මේ වාක්‍යයේ එක වසරේ සිට සහ දක්වා කියන පද දෙකෙන් එක වසර සහ 13 වසර හඳුන්වා දීලා තියෙනවා. ඒකෙන් ඒ වාක්‍යයේ එම පද දෙකම අවදි විභක්ති ගණයට අයත් වෙන බව හඳුනා ගන්න පුළුවන්. හත්වන විභක්තිය සම්බන්ධ විභක්තිය. සම්බන්ධයක් එනම් අයිතියක් හඟවන පද සම්බන්ධ විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස දරුවන්ගේ අදහස් වැදගත්ය. මෙහි අදහස් දරුවන්ගේ. එම නිසා දරුවන්ගේ කියන පදය සම්බන්ධ විභක්ති ගණයට අයත් වෙනවා. ගවයාගේ මස් අපි මිලදී නොගත්තෙමු. මෙහි මස් ගවයාගේ. එම නිසා ගවයාගේ කියන පදය සම්බන්ධ විභක්ති ගණයට අයත් වෙනවා. මේ මගේ මලයි පවසමින් ඔහු මගේ නංගිට අත දික් කළේය. මෙහි මගේ කියන වචනය තැන් දෙකක යෙදලා තියෙනවා මේ වාක්‍යයේ. මේ වචන දෙකෙන්ම සම්බන්ධ විභක්ති ගණයට අයත් වෙනවා මේ මගේ කියන වචනය. අටවන විභක්තිය ආධාර විභක්තිය. වාක්‍යයකදී උක්ත කර්තෘගේ ක්‍රියාව කිරීමට උදව්වක්, උපකාරයක්, ආධාරයක් වන පදය ආධාර විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස දරුවා තොටිල්ලෙහි සුවනින්දක් ලබයි. දරුවා සුවනින්දක් ලැබීමට ආධාර කරගෙන තියෙන්නේ තොටිල්ල නිසා තොටිල්ලෙහි කියන පදය ආධාර විභක්ති ගණයට අයත් වෙනවා. තරුණයෝ සැනකිලි බිමෙහි සැරිසරති. මෙම වාක්‍යයේ බිමෙහි කියන පදය ආධාර විභක්ති ගණයට අයත් වෙනවා. සිසුහු පුටුවල වාඩි වෙති. සිසුහු වාඩි වෙන්න ආධාර කරගෙන තියෙන පුටුව. එම නිසා පුටුවල කියන පදය ආධාර විභක්ති ගණයට අයත් වෙනවා. විභක්තිවල අවසාන විභක්තිය තමයි ආලපන විභක්තිය කියන්නේ. ඇමතීමක් සඳහා භාවිත කරන පද ආලපන විභක්ති ගණයට අයත් වෙනවා. නිදසුනක් ලෙස කුමරුනි මේ මල්දම පිළිගන්න කියන වාක්‍යයේ කුමරුනි කියන ආමන්ත්‍රණය කර තියෙන නිසා මෙහි කුමරුනි කියන පදය ආලපන විභක්ති ගණයට අයත් වෙනවා. මිනිසුනි මා වෙත එන්න කියන වාක්‍යයේ මිනිසුනි කියන පදය ආලපන විභක්තියට අයත් වෙනවා. දැන් අපි විභක්ති 9ම ඉගෙනගෙන ඉවරනේ. දැන් මම ඔයාලට පොඩි ට්‍රික් එකක් කියලා දෙන්නම්. මේකෙන් අපිට මේ විභක්ති 9ම එකපාර මතක තියාගන්න හැකියාව ලැබෙනවා. ඒ තමයි මේ පෙන්නන විදිහට ප්‍රථම විභක්තියක් මතක තියාගන්න වාක්‍යයක හැමතිස්සෙම උක්තේ විදිහට තමයි යෙදෙන්නේ. කර්ම විභක්තිය ආඛ්‍යාතයට අයත් වූ කර්මයේ විදිහට තමයි හැමතිස්සෙම වාක්‍යයක යෙදෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මෙන් සේ වැනි බඳු කියන උපමාවාචී නිපාත පදයක් එක්ක තියෙනවා නම් වාක්‍යයක එතනක් තියෙන කර්ම විභක්තියක් කියලා. කර්තෘ විභක්තියක් මතක තියාගන්නේ කර්මකාරක වාක්‍යවල අනුක්ත කර්තෘ තමයි හැමතිස්සෙම කර්තෘ විභක්තියට අයත් වෙන්නේ. මතක තියාගන්න විසින් කියන පදයට කලින් තියෙන පදය ගොඩක් දුරට කර්තෘ විභක්ති ගණයට අයත් වෙනවා. කර්ණ විභක්තියට නම් අයත් වෙන්නේ කිසියම් දෙයක් කරන්න හේතු වූ පදය. එමෙන්ම සම්ප්‍රදාන විභක්තියට මතක තියාගන්න දීමක්, ලැබීමක්, වෙන්කිරීමක් කියලා මොකක් හරි තියෙනවා නම් එතන තියෙන්නේ සම්ප්‍රදාන විභක්තිය. ඒ වගේම සඳහා, පිනිස, ඒ වගේම වචනේ අවසන් ට කියන පදේ යෙදිලා තියෙනවා නම් මෙතනත් ෂුවර් එකටම තියෙන්න පුළුවන් වෙන්නේ සම්ප්‍රදාන විභක්තියක් තමයි. එමෙන්න අවදි විභක්තියක් තියෙනවා කියලා මතක තියාගන්න පුළුවන් කිසියම් සීමාර්ථයක්, සීමාවක් පිළිබඳ අර්ථයක් එතන තියෙනවා නම් එතන තියෙන්නේ අවදි විභක්තියක්. කාගේ හරි අයිතියක් පෙන්නන විදිහට වාක්‍යයේ වචනයක් ඉදිරිය තියෙනවා නම් එතන තියෙන සම්බන්ධ විභක්තියක්. මෙන්න ආධාර විභක්තියක් මතක තියාගන්න නම් උදව්වක් ආධාරයක් කියන අර්ථයක් ඉදිරිය තියෙනවා නම් වාක්‍යයක එතන තියෙන්නේ ආධාර විභක්තියක්. ආලපන විභක්තියක් මතක තියාගන්න අනිවාර්යෙන් ඇමතීමක් තියෙනවා නම් කිසියම් කෙනෙකුට ආමන්ත්‍රණයක් කිරීමක් තියෙනවා නම් එතන තියෙන්නේ ආලපන විභක්තියක්. ඉතින් මං හිතනවා දැන් ඔයාලට විභක්ති 9 නම් හොඳටම පුළුවන් ඇති කියලා. එහෙනම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා
ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අලුත් පාඩමක් එක්ක අපි නැවත මුණ ගැසෙමු. හැමෝටම සුබ දවසක්.